සතීසක්ක කොයිවිලෙක් කතා කරුවේ දරුවෝ තුන්දෙනා ගැන. නිවුන්නුම තුන්දෙනෙක් ඉන්නවා කිව්වහම එයා කොයිතරම් සතුටකින්ද හිටියේ. අප්‍රේල් 1 වෙනිදාට එයාලගේ උපන්දිනේ සමරන්න බලන් හිටියේ. පසුගියදා මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු අනතුරින් බරපතල තුවාල ලබා දැඩි සත්කාරයකේ සිටි සතීසා නිලන්ති මහත්මිය අද උදෑසන ජීවිතෙන් සමුගෙන යනු ලැබුවා. එම අනතුරින් ඇයගේ ආදරණීය සැමියා වන කතිකාචාර්ය ගජේන්ද්‍ර ගයන්ත මහතා සහ ඇයගේ සොහිරු රවිදු තීක්ෂණ මින් පෙර සමුගෙන ගොස් තිබුණා. නිවුන්දරු තිදෙනෙකුගේ මවක් වන අවුරුදු 42ක් වයසැති සතීසා නිලන්ති මහත්මියගේ වියෝව නිසා දැඩි කම්පනයට පත්ව සිටින ඇයගේ ඥාති සොහිරුවේ පවසන්නේ මෙවන් අතිසංවේදී කතාවක්. ගයන්ත අයියා නැති වුණාට පස්සේ අපි හිතුවා දරුවෝ තුන්දෙනාට අක්කා හරි ඉන්නවනේ කියලා. පැටව වෙනුවෙන් අක්කා ජීවත් වෙන්න ඕනේ කියලා අපි හැමෝම අපිට පුළුවන් හැමදේම කෙරුවා. යාව ජීවත් කරවන්න. ඒත් දෙයනේ අක්කත් යන්න ගිහින් අක්කා කෝල් එකක් ගත්තත් මොන දේ කිව්වත් දරුවෝ තුන්දෙනා ගැනමයි කියවන්නේ. එයාට මුළු ලෝකෙම ගයන්ත අයියායි පැටව තුන්දෙනයි. ඒත් අන්තිමට එයා පැටව ටික දාලා අයියා ඉන්න ලෝකෙට යන්න ගිහින් යනුවෙන් සංවේදීව පවසනවා.